ඒකත් පැත්තකට දාපන්කෝ. ඇයි දැන් උඹට භක්ති ගීත කියන්න බැරුව කියන්නේ? යකෝ මේ ගමේ සින්දු කියන්න පුළුවන් ඉන්නවද කියලා. දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා. එකෙක් සින්දු කියන්න ඉල්ලුවාම ලක්ෂ 10ක් ඉල්ලනවා. අනික ලක්ෂ 15යි. මුන්ට ගීත නෙමෙයි භක්ති ගීත කිව්වත් මුන්ට සල්ලි වල තෝ කියන්නේ මගේ ඉඩම් කරට ටිකක් ගත්තා. මුන්ට භක්ති ගීත කියවන්නද? කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. ඊගෙන තරම් ඉතින් පොරොන්දු විශ්ත කරන්න බෑ බං. සමන්ත පොඩි උන්ව එකතු කරගෙන විලේ ගෙදර හොරෙන් කුඩු කරනවා. කුඩු අන්න දුර අල්ලපන්. සමන්ත නැවතියා. සමන්ත ඉවතට දිනා. පොට නවතින්න ගහුණාද? දුදුද? පොට නවතින්න ගහුණාද? හුණයි. ඉතින් උසයක් බහැපිය බිමට යන්න එපා. බහැපිය. වෙඩි තියන්න එපා මම. මට වෙඩි තියන්න එපා. පොට ඇහුන්නේ නැද්ද මම නවතින්න කිව්වේ? මට ඇහුණා කන කියලා. ගහපි. කන ගහන්න බෑස. අහිංසක මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන වල් පරයක්. මම මොකද කරේ වැරද්දද? වැරද්ද කුඩු විකුණ වැරද්දන්න මේ දකෝ. මම කරේ නෑ උත්තර. මට වහන්සියකෝ. ගණි මුගේ කුඩු පැකට් ඔක්කොම දීපන්. දීපන්. ගණි කුඩු පැකට් කියන්නේ. තමයි දීපන්. මන් දෙන්නම්. දීපන්. යකෝ කුඩු විකුණන්න ලැජ්ජ නැද්ද? තමයි අහිංසක මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන වල් පරයක්. ඉස්කෝලේ වොලිබෝල් ගෑමුණා සාය වොලිබෝල් ගන්න තාම මට ඔය නෑ සර්. තුනක්. ඔයගොල්ලෝගේ ජීවිතාන්ත දක්වා කිරේවලත් මදියකෝ. යකෝ මේ ලුණු පැකට් නේ. ඔව් ලුණු කුඩු පැකට් සර්. කැට කරන්නේ නෑ. එයි තෝ ලුණු කුඩු නම් මොකද හොරෙන් විකුණන්නේ? මේකනේ සර්. මට කඩයක් ගන්න කියලා එහෙම ලොකුට සල්ලියක් නෑ. මට දීක දෙනවා කෙල්ලෙක් ඉන්නවා ගෙදර. මට පදික වේදිකාව රස්සා කරන්න බෑ දැන්. එහෙම කාලෙත් නෑ. ඉතින් ওই කෝල් එකක් දුන්නාම මම පැකට් ටිකක් කරන් හදාගෙන ගිහිල්ලා දීලා දානවා. උඹ එතකොට ලුණු කුඩු බිස්නස් කරන්නේ? ඔව්. ලුණු කුඩු පැකට්. ඊයද කුඩු පැකට් එක? පැකට් එකක් ෆ්‍රීයි. දෙකක් විතර ගන්න ඕන එක මාකට දෙන්න පුළුවන්. පැකට් දෙකක් ගන්න. මටත් එක්ක දෙනවා. ලුණු විල ලුණු සර්. චේන්ජ් නෑ. ආ